Hi යාළුවනේ, you are welcome in this video. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔයාලා thumbnail එකේ දැක්වාගේ අද අපි බලන්න ඔයාගේ ෆෝන් එකේ වෛරස් එකක් බෝ වෙලා හොයාගන්න කියලා. හරිද එහෙනම් වැඩි කතාවක් නැහැ අපි යන් අපේ වීඩියෝ එකට. හරි මේකට කිසිම ඇප් එකක් ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store එක විතරයි ඕන. මං ඔයාලා මේ විදිහට ඔයාලා Play Store එකට යන්න. මම කියන්නේ ඔයාලගේ මේ මෙතන පෙන්නනවා නේද? මේ ඔයාගේ Gmail එකේ නම. එන්නේ කුඩ ඔබලා යටටම යන්න. යටට මෙහෙම යටටම ගිහිල්ලා ඔයාලට පේනවා නේද? මෙන්න මෙතන මේ Play Protect කියලා එකක් තියෙනවා නිකාර. මේ නිකන්. එන්නේ කුඩ ඔබන්න එදාස ඔයාලට මෙන්න මෙතනින් apps වගේක් පේනවා ගොඩාක්. ඊට මෙන්න මෙතන මේ අවසාන තියෙනවා 44 more කියලා. plus 44 more කියලා. මෙතන මේ ඔයාගේ ෆෝන් එකේ තියෙන apps සේරම පෙන්නනවා. තව 44ක් මේකේ පෙන්වන්න තියෙනවා. මේ මෙතනින් කියන්නේ මේකේ සේරම දාන්න ඉඩමදිනේ. තව 44ක් app තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාලා දැන් බලන්නේ වෛරස් තියනවාද කියලා. ඔයා ඊට කලින් ස්කෑන් කරලා තියනවා නම් මෙන්න මෙහෙම වැටලා තියෙනවා no harmful apps found කියලා. play protect scan at මම මේක අන්තිමේට ස්කෑන් කරලා තියෙන්නේ උදේ 8:20ට. මේක බං මේ කවද්ද කියලා දාන්නේ වෙලාව විතරයි තියෙන්නේ. හරි ඒක කමන්නේ. උදේ 8:20 තමයි අන්තිමට ස්කෑන් කරලා තියෙන්නේ. ඔයාලට ස්කෑන් කර වෛරස් තියනවාද කියලා චෙක් කරන්න මෙන්න මේ ස්කෑන් කියන කොඩ ඔබන්න. ඊට පස්සේ මේ විදිහට ස්කෑනින් වෙනවා. මේ විදිහට ඔයාලට පේනවා. ස්කෑනින් වෙනවා. හරි මේ විදිහට ස්කෑන් වුණාට පස්සේ පෙන්නනවා no harmful apps found කියලා. මේ මෙතන ඔයාලට සේරම පෙන්නනවා මෙතන මේ වෛරස් එකක් තියෙනවා නම් ඔයාලට මෙන්න මෙතනින් පෙන්නනවා. තියෙනවා no harmful apps found. play protect scan moments ago. මම විනාඩියකට තප්පරයකට කලින් තමයි ස්කෑන් කරලා තියෙන්නේ කියලා පෙන්නනවා. හරි ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර subscribe කරන්න. ලයික් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක නොකර යාළුවනේ subscribe කරන්න. ඔන්න ඉතින් අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලට සුබ දවසක්.